වක්‍රධාරයේ දිග සොයන්න කියලා. එතකොට අපි නිකන් තීරිය පොඩ්ඩක් මතක් කරගමු මේකේ. මම මේ පැත්තෙන් ඒක ලියන්නම්. අපි දන්නවා වෘත්තයක් තිබ්බොත් ඒකේ කේන්ද්‍රය O අරය R නම් මේ කේන්ද්‍රයේ වටේම දිග. නැත්තම් අපි මේකට කියනවා පරිධිය කියලා. පරිධිය හොයන්නේ අපි 2πr කියලා සූත්‍රය පාවිච්චි කරලා. එතකොට අපි වෙන රූපයක නම් අපි ඕකට කියන්නේ පරිමිතිය. වටේ දිගට කියන්නේ පරිමිතිය කියලා. එතකොට මෙතනදී අපි පරිධිය කියලා කියනවා. ඊට පස්සේ අපි 10 වසරේ මුල් පාඩම් වල අපි ඉගෙන ගත්තා කේන්ද්‍රික ඛණ්ඩ. ඒ කියන්නේ මේ වෘතයෙන් මොකක් හරි තීටා කෝණයක් මෙතන තියෙද්දි මෙන්න මේ කෑල්ලේ දිග හොයන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි ඒක හෙව්වේ මුළු වෘත්තෙම පරිධිය අපි ගන්නෙ 2πr නේ. හැබැයි මෙතන අපිට ඕන මුළු වෘත්තෙම මෙන්න මෙතන වටේට 360යි. හැබැයි 360න් තීටා කෝණයක කෑල්ලක විතරයි අපිට ඕන. එහෙනම් අපි මුළු වෘත්තේ 2πr හැබැයි අපිට ඕන 360න් තීටා කෝණයක කියලා ඔන්න ඔය සූත්‍රය පාවිච්චි කරලා තමයි අපි මෙන්න මේ කෑල්ලේ දිග නැත්තම් කේන්ද්‍රික උතන ඔය කෑල්ල හෙව්වේ. එහෙනම් ඕක අපිට මෙන්න මෙතනට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මෙතන හැටියට මේ තියෙන්නේ ඔය වක්‍රධාරය මෙන්න මෙතන තියෙනවා කෝණයක් අපිට ලකුණු කරලා දීලා අංශක 90ක් නේ. එතකොට මෙතන මේ කොටුවක් දාලා පෙන්නලා තියෙන අංශක 90ක්. එහෙනම් අපි ඒක පාවිච්චි කරලා මෙන්න මේ කෑල්ල හොයමු. එහෙනම් මම ලිව්වොත් වක්‍ර ධාරයේ දිග කියලා අපි දන්න සූත්‍රේ 2πr වැඩි කිරීම 360න් තීටා. එහෙනම් අපි ආදේශ කරමු 2යි ෆයි කියන්නේ 22 බෙදීම 7යි. එතකොට r මේකේ අරය අපිට ගත්තොත් මේ තියෙන්නේ මෙතනින් ගන්න පුළුවන් අරය 35ක් කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් අරය 35යි තීටා. තීටා කියන්නේ මෙන්න මෙතන. එතකොට මේක අංශක 90කින් තමයි අපිට පෙන්නලා තියෙන්නේ. එහෙනම් 90 බෙදීම 360යි කියලා අපිට මෙන්න මේ r වලටයි තීටායි ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔක සුළු කරමු. කපන්න පුළුවන් නම් ඒවා කපමු. එතකොට අපිට ලේසි. මම මේ බිඳුවට මේ බිඳුවක් කපනවා. තව මම කපනවා මේ 9ට 1යි 36ට 4යි කියලා. තව කපනවා 7ට 1යි 35ට 5යි කියලා. අපි තව බලමු. 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. තව කැපුවොත් 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් මට ඉතුරු වෙන්නේ 11 වරක් 5. එහෙනම් 11 වරක් 5 සෙන්ටිමීටර් 55ක් කියලා මට එනවා. මම එතකොට මෙතනදිම ඕක සුළු කරලා වැඩේ ලේසි කරගත්තා. හරි එතකොට අපි දෙවෙනි එකටත් ගියොත් ඕකේ කියනවා ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ දිග හොයන්න කියනවා. එහෙනම් ත්‍රිකෝණයක් අපිට තියෙන්නේ මේ උඩ නේද? එහෙනම් ඒකේ කර්ණයේ දිග හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරි එතකොට ඊට කලින් අපිට පොඩි වැඩ ටිකක් තියෙනවා. මම පොඩි තීරි කැලලකුත් කියන්නම් 9 වසරේ තිබ්බ. මම මෙතනින් ඒක ලියලා පෙන්නන්නම්. ඔයාලා දන්නවද ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙහෙම තියෙනවා නම් මම ගන්නම් මේක A මේක B මේක C කියලා. එතකොට මේකනේ කර්ණය කියන්නේ. ඔය අංශක 90ට ඉස්සරහින් තියෙන එක තමයි කර්ණය කියලා කියන්නේ. එහෙනම් අපිට අතනදිත් අහන්නේ කර්ණයේ දිග හොයන්න කියන්නේ. එතකොට අපිට ඕක හොයන්න පුළුවන් මේ අනිත් පාද දෙක දන්නවා නම් අපිට ගන්න පුළුවන් ඔය C වර්ගය කියන එක සමාන කරන්න පුළුවන් A වර්ගයේ ධන B වර්ගය. එතකොට ඕකට අපි නමක් කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. එතකොට ඕක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. ඕක අපි 9 වසරේදී ඉගෙන ගන්නවා. එතකොට අපිට ඕක තමා මෙන්න මෙතනට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ උඩින් තියෙනවා ත්‍රිකෝණයක්. මෙන්න මෙතන අංශක 90ක් වෙච්ච අපිට දීලා තියෙනවා මේ පැත්ත සෙන්ටිමීටර 12යි කියලා. හැබැයි අපි අනිත් පැත්ත හොයාගන්න වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ දිගම 40යි කියලා දීලා තියෙනවා. මේ පැත්ත අරය 35යි නම් එහෙනම් මේ කොටසත් අරය 35යි කියලා අපිට ගන්න පුළුවන්.
එතකොට මේ ටික 35යි නම් 40න් 35ක් ගියාම මෙන්න මේ ටික සෙන්ටිමීටර් 5ක් කියලා අපිට ගන්න පුළුවන්. මම ඕක ඇන්දොත් මෙතන 5යි මෙතන 12යි. එහෙනම් මේක අපි හොයන්න ඕන කර්ණය මං x කියලා දාගන්න. එහෙනම් මං මෙතන පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරනවා. ඔය x වර්ගයේ සමාන වෙනවා 12 වර්ගයටයි 5 වර්ගයටයි. එහෙනම් මම තව ලිව්වොත් x වර්ගය කියන්නේ 12 වර්ගය කියන්නේ 144යි 5 වර්ගය කියන්නේ 25යි. අපි ওই දෙක එකතු කරමු. එහෙනම් x වර්ගය කියන්නේ 144යි 25යි එකතු කරපුවම 169ක් කියලා එයි. එතකොට අපි බලනවා ඊළඟට දැන් මෙතන වර්ගයක් තියෙනවානේ. එහෙනම් අපි මේ පැත්තත් ඔය පොඩි වර්ගයක් විදිහට හදාගත්තා නම් වැඩේ ලේසියිනේ. අපිට එකපාර දාගන්න පුළුවන් x සමානයි මෙච්චරයි කියලා. මම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් x මොන ඉලක්කමද දෙපාරක් ගුණ වෙලා 169 විදිහට හැදෙන්නේ කියලා. එහෙනම් මේ 12ට නම් 144ක් ආවනේ. අපි බලමු 13ට. 13 වරක් 13. අන්න 169ක් ආවනේ 13 වරක් 13. එහෙනම් මට පුළුවන් 169 කියන්නේ 13 වර්ගයක් විදිහට මෙහෙම ලියා ගන්න. එහෙනම් බලයන් දෙක සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් මේ x කියන්නේ 13යි. ඒකකෙත් දැම්මොත් සෙන්ටිමීටර් 13යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මෙන්න මෙතන සෙන්ටිමීටර් 13ක් කියලා අපි හොයාගත්තා. හරි. එහෙනම් අපි යන් ඕකේ ඊළඟට තුන්වෙනි කොටසට. ඒකේ කියනවා නිල් පැහැ ආලේපිත තහඩුවේ පරිමිතිය සොයන්නලු. එහෙනම් නිල් පැහැ ආලේපිත තහඩුව කියන්නේ මේ අඳුරු කරලා තියෙනකනේ. එතකොට ඕක වටේට පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් අපි දන්නවා මෙතන 40යි ඒක හරි. මෙතනත් අපි හොයාගත්තා 55ක් අපිට ආවා පළවෙනි කොටසෙන්. මෙතන 13 හොයාගත්ත අපි දෙවෙනි කොටසින්. මෙතන 12යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන 35 ගන්න පුළුවන්. මෙන්න මෙතන 35 තියෙන නිසා. එහෙනම් අපිට වටේ දිග ඒව ටික හරි අපිට තියෙන්නේ එහෙනම් ওই ටික එකතු කරන්නයි තියෙන්නේ. අපි එකතු කරමු. උඩ තියෙනවා 12ක්. ඒකට එකතු කරන්න ඕන 35ක්. ආයේ 40ක්. ආයේ 55ක්. ආයේ 13ක්. එහෙනම් අපි ওই ටික එකතු කරලා බලමු. හරි මෙහෙම එක දිගට එකතු කරන්න බැරි නම් අපි මෙහෙම දාමු. 155ක් සෙන්ටිමීටර්. අපි ආපෙට චෙක් කරමු. ඔව් 155යි සෙන්ටිමීටර් කියලා අපිට එනවා වටේට පරිමිතිය. හරි අපි යන් හතරවෙනි කොටසටත් ඒකේ අහනවා අඳුර කළ කොටසේ වර්ගඵලය හොයන්නලු. අන්න දැන් වර්ගඵල කතාවක් කියනවා. මම පොඩි තීර කැලලකුත් කියලා දීලා එන්නම්.
මම මෙතනටම ආවොත් අපි මෙතන හෙව්වේ මෙන්න මේ වක්‍රධාරයේ ඔයතන කැලේ දිගනේ. එතකොට මම ඕක සම්බන්ධ කරොත් තව වර්ගඵලය හොයන එකටත් මම මතක් කරොත් පරිදි අපි හෙව්වේ 2πr වලින්. එතකොට සම්පූර්ණ වෘත්තයක අපි වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5r වර්ගය කියලා. එතකොට හැබැයි අපි ඕක පාවිච්චි කරන්නේ සම්පූර්ණ වෘත්තයක. එහෙනම් මෙහෙම තීටා කෝණයක් තියෙන කෑල්ලක වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? එහෙනම් සම්පූර්ණ වෘත්තයක 5r වර්ගය නම් මේ විදිහමයි අපිට ඕන තීටා කෝණයක අපිට එහෙනම් අපි බලනවා 360න් තීටා කෝණයක කොච්චරක්ද කියලා. එතකොට මේ කොටස අපිට ඉස්සරහට ඕන වෙනවා අතන ගාන හදන්න. හරි මම මෙතනට ගිහිල්ලා මම හදන්න. අපිට මෙතන තියෙනවානේ ඍජුකෝණාශ්‍රයක්. අපි එහෙනම් අඳුරගල කොටසේ හොයන්න නම් මුලින්ම මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයමු. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ අපි දිග වැඩි කිරීම බලන්නේ. එහෙනම් ඕකේ අපිට ගන්න පුළුවන් 40යි 35යි ගුණ කරලා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 1400යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි එහෙනම් සම්පූර්ණ ඍජුකෝණාශ්‍රය අපි හොයාගත්තා. ඒකෙන් එතකොට අර තියෙනවනේ කේන්ද්‍රික ඛණ්ඩ කෑල්ලක්. අපිට එහෙනම් ඒක කෑල්ල අඩු කරන්න වෙනවා. අපි ඒකට කලින් අපි හොයාගමු මේ කෑල්ලේ වර්ගඵලය. එහෙනම් අපි ඒකත් ලියමු වාක්‍යයක් පොඩි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා. එහෙනම් අපි මේ සූත්‍රය පාවිච්චි කරමු. 5r වර්ගයයි 360කින් θ. එහෙනම් අපි ආදේශ කරමු 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ අරය 35යි. එතකොට 35 ගුණ කිරීම 35ක් වෙනවා. θ කියන්නේ 90යි. බෙදීම 360යි. අපි කපමු පුළුවන් ඒවා. එතකොට අපිට ලේසි. බිඳුවට බිඳුවක් කැපුවා 9ට 1යි 36ට 4යි. 9ක් 4 තමයි 36. ඒකයි කැපුවේ. තව කැපුවොත් 7ට 7 ඒවා 1යි 35ට 5යි. තව කැපුවොත් 4ට 4 ඒවා 4ට 2 ඒවා 2යි 22ට 11යි. තව කපන්න නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ 11 වරක් 5 ගුණ කිරීම 35 බෙදීම 2ක්. අපි ගුණ කරලා බලමු. මම මෙතන කරනවා පොඩි කට වැඩක් පොඩි ලේසි වැඩක්. මම 11ව 35න් ගුණ කරනවා ඒක හරි. එතකොට මේ බෙදීම දෙක තියෙනවා. මම පහ ලියා ගන්නවා 10 බෙදීම දෙකක් කියලා. මෙන්න මේ පහව ලියාගත්ත 10 බෙදීම දෙකක් කියලා මට ලේසි වෙන්න. මම දන්නවා 11න් ගුණ කරන කෙටි ක්‍රමයක් 35 11න් ගුණ කරනවා නම් මට පුළුවන් කරන්න මෙන්න මෙයාව මුලින්ම මේ පැත්තෙන් ලියාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ දෙන්නව එකතු කරලා මෙන්න මෙතන දානවා. එහෙනම් 5යි 3යි නැත්නම් 3යි 5යි 8යි. ආයේ මේ පැත්තේ ඉන්න එක්කෙනාව මේ පැත්තෙන් ලියාගත්තා. ලේසි වැඩේ. එහෙනම් මට මෙතනට එනවා 385 බෙදීම 2යි. අපි දන්නවා 10න් ගුණ කරනවා කියන්නේ අපිට තියෙන අන්තිමට මෙතන බිංදු එකක් නිසා අන්තිමට බිංදුවක් දාන්න ඊට පස්සේ බෙදීම දෙකක් ආයේ තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ 3850 දෙවරක් දෙක 4යිනේ. 4ෙන් බෙදන්න. නැත්නම් ඕනනම් ආයේ දෙකෙනුත් බෙදා ගන්න පුළුවන්. අපි දෙකෙනුත් බෙදමු. 1යි 9යි 2යි 5යි එහෙනම් 1925 බෙදීම දෙකක්. ඔක බෙදුවොත් 962.5යි වර්ග සෙන්ටිමීටර කියලායි.
හරි තාම වැඩේ ඉවර නෑ. එතකොට ඔය තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කෑල්ලේ වර්ගඵලය අපිට තියෙනවා තව හදන්න. එහෙනම් අපිට තියෙනවා මේ ඍජුකෝණාංශ වර්ගඵලය මෙන්න මේක අඩු කරන්න තියෙනවා. 1400න් අඩු කරන්න වෙනවා 962.5ක්. එතකොට එයි 437.5ක් කියලා එයි. එතකොට මෙන්න මේ කෑල්ල තමයි 437.5 කියන්නේ. ආයේ මෙන්න මෙතනත් අපිට හොයාගන්න වෙනවා. ඒක අපිට පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසනේ. එහෙනම් අපි ගත්තොත් ආධාරකයේ 5යි ලම්බ උස 12යි කියලා. ඕකත් අපි සුළු කරොත් අවරක් 5 30ක් එනවා වර්ග සෙන්ටිමීටර්. එහෙනම් අපිට තියෙන්නේ මේ කෑලි දෙක එකතු කරන්න. එහෙනම් ඔතන අපිට ලියන්න පුළුවන් 437.5යි 30යි එකතු කරලා 467.5යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් අඳුර කරපු කොටසේ වර්ගඵලය 467.5යි කියලා එනවා.